මුලින්ම මම අවසර ගන්න කැමති ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමේ සභාපතිතුමා කුරුළු කාර්යවන මහත්මයා, ඒ වගේම මහලේකම් තිලක් සේනානායක මහත්මයා, අනුශාසකතුමා මුදිත කාර්ය කරන මහත්මයා සහ අපේ මට දකින්නට හම්බුණා අපේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා උඩ්ල මහත්මයා ඉන්නවා. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක අනුරුද්ධ ලොකුහපුආරච්චි මහත්මයා, මට අමතක වුණා අපේ මගේ ළඟම හිටිය අපේ සුනිල් රත්නසිරි සහෝදරයා සමා වෙන්න. අද දවසේම අපි පාර්ලිමේන්තුවේ ඉඳලා හෙට උදෙත් වැඩ රාජකාරි ගොඩක් තියෙද්දි අද මේ වැඩේට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම ආදරණීය සියලුම මාධ්‍යවේදී, ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ, ආධුනික හැමදෙනාගෙන්ම අවසරයි. ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ අවුරුදු 70 පිරෙන මේ මොහොතේ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදීන්ට සහ වේදිනියන්ට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන මෙම ගෞරවනීය DF කාර්ය කරන අනුස්මරණ සම්මාන උළෙලට පැමිණ මෙය බාර දෙන්න මේ සම්මානය බාර දෙන්නට මගේ අතින් ලැබීම මම සලකන්නේ මහත් ගෞරවයක් ලෙස මට. මොකද මේ මාධ්‍යවේදීන් මාධ්‍යවේදිනියන් අපේ ජනමාධ්‍ය ශාස්ත්‍රයේ දැවැන්ත ගස් කිව්වොත් නිවැරදි. අපි මට අද මේ අර ඔබතුමන්ලාගේ තුමියන්ලාගේ විස්තර අහගෙන ඉඳද්දි මට අදහසක් දැනුණා හිතට. අපේ රාජ්‍ය මාධ්‍ය වලින් තමයි මෙතන ඉන්න බොහොමයක් දෙනා ජීවිතේ පන්නරය ලැබලා තියෙන්නේ. ගොඩක් අය ලේක් හවුස් සහ ගුවන් විදුලිය ගැන කිව්වා. මට හරීම එක පැත්තකින් කනගාටුවක් දැනුණා. මොකද අද මම ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිනිය වෙලා වැඩ බාර ගන්නකොටත් මීට කලිනුත් අපේ නලින්ද ජයතිස්ස ඇමතිතුමාට අපි ගොඩක් සාකච්ඡා කරපු දෙයක් තමයි මේ විනාශයට පත් කරලා තියෙන රාජ්‍ය මාධ්‍ය කොහොමද අපි හොඳ මහජන සේවාවන් බවට පත් කරලා ඒවයි ගුණාත්මක තත්වයට නැවත ගෙනල්ලා. මොකද ඒවට ස්වර්ණමය ඉතිහාසයක් තිබුණා අපි දන්නවා. ඒ ස්වර්ණමය ඉතිහාසයේ යම් යම් අඳුරු අවකලමනාකාරීත්වය නිසා විනාශයට පත් වෙලා තියෙනවා. ඉතින් මේවා ගොඩ ගන්න එක සහ හොඳ ආදර්ශවත් මාධ්‍ය ලෙස පවත්වාගෙන යාමට අපිට ලොකු වගකීමක් අපේ අත්වල තියෙනවා. ඒ වගේම පහුගිය අවුරුද්දේ අපි ජනමාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීමේ පහසුකම් සැලසුවා රජය ලෙස. අප හිතන ලෙස ජනමාධ්‍ය ප්‍රතිපත්තිය කියන්නේ රජයේ ප්‍රතිපත්තිය වුණත් එය සකස් කළ යුත්තේ ජනමාධ්‍ය වේදීන්, ජනමාධ්‍ය ක්‍රියාකාරීන්, ජනමාධ්‍ය සංවිධාන සහ සිවිල් සමාජය එකතු වෙලා කියලායි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා රජය කරන්නේ ඇත්තටම පහසුකම් සැලසීම. ඊළඟට ගොඩක් අය මෙතන කතා කරාද ජනමාධ්‍ය වේදීන් පුහුණු කරන ඔවුන් වෘත්තිකයන් ලෙස බිහි කරන තැනක් නැති වෙච්ච එක ගැන අපි ඒ වෙනුවෙනුත් මේ දිනවල යම් අදහසක් කිව්වොත් ඒ වෙනුවෙන් මීට කලින් ක්‍රියාත්මක වුණා ජනමාධ්‍ය වේදීන්ගේ වරලත් වෘත්තීය පුහුණු ආයතනයක් ඇති කරන්න. ඒක දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ තියෙන කෙටුම්පතක් ලෙස එය එළිය දැක්වුවාම ඒ ගැන අපිට ජනමාධ්‍ය සමාජයේ අදහස් විමසලා තවත් හොඳට සංවර්ධනය කරලා එය නිසි වෘත්තීය සුදුසුකම් ලැබිය හැකි ගුණාත්මක පුහුණු ආයතනයක්, එහෙම නැත්නම් වෘත්තීය වේදීන්ගේ ආයතනයක් ලෙස සකස් කරන්න අපි පොරොන්දුවක් දීලා තියෙනවා. අපි බලයටපත් වෙන කලින් දීපු පොරොන්දුවලත් ඒ ජනමාධ්‍ය වේදීන් සම්බන්ධ වෘත්තීය වරලත් ආයතනය ගැන අපි සඳහන් කරලා පොරොන්දුවක් දීලා තියෙනවා. ඒ නිසා ඕනෑම වෘත්තියකට ගරුත්වය, ආචාර ධර්ම නියාමනය, ඒක නියාමනය කොහම මේක රජයෙන් නියාමනය වෙන්න ඕනේද ස්වයං නියාමනය වෙන්න ඕනේද කියලා ලොකු කතා බහක් ජනමාධ්‍ය සමාජයේ තියෙනවා. අප විශ්වාස කරන්නේ සහ නියාමනය විය යුතුයි, කෝ-රෙගියුලේෂන්. මොකද ලෝකයේ අද වෙනකොට සම්පූර්ණයෙන් රාජ්‍ය විසින් නියාමනය කරන ජනමාධ්‍යත් නොතිබිය යුතුයි කියලා අප විශ්වාස කරනවා. ඒක තමයි ලෝකයේ ප්‍රවණතාවය සහ ස්වයං නියාමනයත් අසාර්ථක වෙච්ච යුගයක අපි ඉන්නේ. ඒ නිසා ස්වාධීන ආයතනයක් සහ නියාමනය සඳහා වන ස්වාධීන ආයතනයක්
එය කොමිෂන් සභාවක් විය හැකි. මොකද ඒ සම්බන්ධව අපි සාකච්ඡා ආරම්භ කළා දැන්. ඒ ගැන වැඩ කරන කමිටුවක් ඉන්නවා. නැවතත් කියන්නේ කමිටුවත් සකස් වෙන්නේ රජයෙන් විතරක් නෙමෙයි ජනමාධ්‍ය සමාජය ජනමාධ්‍ය වේදීන් ඇතුළු කණ්ඩායමකින් තමයි මේ කමිටුව පත් කරලා තියෙන්නේ. එතකොට ඒ කොමිෂන් සභාව හෝ ඒ බඳු ව්‍යුහය අපි දන්නේ නැහැ ඒක මොන වගේ ව්‍යුහයක් වෙයිද කියලා. මොකද මහජන උපදේශන මාලාවකින් පසුව තමයි මේ බඳු ව්‍යුහයක් අපි ගොඩනැගිය යුත්තේ. ඒ ගැනත් අපි වැඩ පටන් අරගෙන තියෙනවා. ඒ වගේම මෙතෙන්දී කතා වුණා භාෂණයේ නිදහස ගැනත්. ඒ නිසා ඒ ගැනත් වචනයක් කියන්න ඕනේ. අපි මේ වන විට භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට බාධාවක් යයි අප මුළු මහත් සමාජය විසින් විරෝධය දක්වපු අන්තර්ජාල ආරක්ෂණ පනත නැවත සංශෝධනය කිරීම සඳහා කටයුතු කරගෙන ගිහිල්ලා දැන් එහි අවසාන අදියරට ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම ජනමාධ්‍ය වේදයට අදාළ තවත් නීති කෙටුම්පත් රාශියක් එනවා. ඒ හැම දෙයක්ම අපි පොරොන්දු වුණා විදිහටම මහජන උපදේශනයකින් පබ්ලික් කන්සල්ටේෂන් එකකින් තමයි එන්නේ. විශේෂයෙන් ඩිජිටල් ආරක්ෂණ පනත ඒ වගේ සයිබර් ආරක්ෂණ පනත වගේ නීති සම්පාදනය වෙමින් පවතිනවා. ඉතින් එහෙනම් මම අවසන් කරන්නම්. මට මේ අර කලින් තිබුණු ප්‍රසන්ටේෂන් එකේ මම ලස්සන වචනයක් දැක්කා what is your nation's narrative කියලා. මං හිතන විදිහට ජනමාධ්‍ය වේදීන්ගේ වගකීම තියෙනවා මේ nation's narrative එක හදන්න. අප හිතන්නේ මේ මොහොත 2024 අප සිදු කළ වෙනස අප ඔබ හැම සිදු කළ වෙනස සමාජ පරිවර්තනය අපි කතා කරනවා පුනරුද යුගයක උදාව කියලා. එහෙමනම් ඒ සඳහා අවශ්‍ය ජාතියේ කතාන්තරය nation's narrative එක මොකක්ද කියන එක හදන්න මාධ්‍යවලට ලොකු වගකීමක් තියෙනවා. ඒ නිසා අප විශ්වාස කරනවා මාධ්‍ය නිදහස අගය කරන රජයක් ලෙස මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න කැපවුණු රජයක් ලෙස ඉදිරියට අපි සමග වැඩ කරන්න මාධ්‍ය සමාජයට හොඳ අවකාශයක් ලබා දෙන්න අපට පුළුවන්කම තියෙයි කියලා. ඒ වගේම මතක් කරන්නත් ඕනේ ජනමාධ්‍යවේදීන්ට තමන්ගේ පෑන හසුරවන්න බැරි අඳුරු යුගයන් තිබුණා. මම පහුගිය දවස්වල සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැශීච්ඡේදීත් කතා කරා. අපි සතුව තියෙන අභියෝගය මේ ඝාතනය වුණු ප්‍රහාරයන්ට ලක් වුණු ජනමාධ්‍ය වේදීන් සහ වේදිනියන් රාශියක් ගැන බොහෝ ඉතිහාසය විසින් වලදමා තිබෙන සාක්ෂි ගොඩ අරගෙන ඒ ජනමාධ්‍ය වේදීන්ට වේදිනියන්ට සහ ඔවුන්ගේ යටපත් කරනු ලැබූ හඬට යුක්තිය ඉෂ්ට කරන්නත් අපි රජයක් ලෙස බැඳී සිටිනවා. එය අපට අමතක කළ නොහැකි අත්හැරිය නොහැකි වගකීමක්. එහෙනම් මම මෙතනින් නතර කරන්නම්. ඔබ හැමතෙම අද සම්මානයට පාත්‍ර වුණු සහ නොවුණු මෙතන සිටින අපේ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදීන් වේදිනියන් සියලු දෙනාටම මම ප්‍රාර්ථනා කරනවා හොඳ සෞඛ්‍ය ශරීර සෞඛ්‍ය සතුට සහ හොඳ සැනසිලිදායක විශ්‍රාම දිවියක් ගත කරන්නට ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. අපි ඔබ කරපු කාර්යයට ඔබ දුන් හඬට සදා ණය ගැති. සුබ රාත්‍රියක් සියලු දෙනාටම.